ආයුබෝවන්. ඔබ මේ එක්ක සිටින්නේ සුසර මාධ්‍ය ඒකකයේ ගෙනෙන සුබසර උදැසන පුවත් විකාශය සමගයි. පුවත් සංස්කරණය ලිතුම් සවිච. ඉදිරිපත් කිරීම හංසී විහාරා. ප්‍රථමයෙන් සිරස්තල. මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් අප පාසලේ නිරීක්ෂණ චාරිකාවක 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කොළඹ දිස්ත්‍රික් තරඟ දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පළාත් කබඩි බාලක හා බාලිකා ක්‍රීඩා තරඟ වතුපිටිවල ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ඉරානයට යලි පහර දෙන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්. සටන් විරාමයත් සමග ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල පහළට. පුවත් සවිස්තරාත්මකව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු පසුගිය අඟහරුවාදා දින අප පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී අප පාසලේ පරිසර නියමු කණ්ඩායම විසින් ඔවුන් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී. හරිත පාසල් සංකල්පය තවදුරටත් ප්‍රචලිත කර වැඩි දියුණු කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ බව එහිදී ඔහු සඳහන් කරන ලදී. 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කොළඹ දිස්ත්‍රික් තරඟ ජුනි මාස 28 සහ 29 යන දෙදින තුල දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා අප විද්‍යාලයේ මළල ක්‍රීඩා කණ්ඩායම සහභාගී වීමට නියමිතව ඇත. අප විද්‍යාලීය බාලක සහ බාලිකා කබඩි කණ්ඩායම පසුගිය දින වතුපිටිවල ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවති බස්නාහිර පළාත් පාසල් කබඩි ක්‍රීඩා තරගය සඳහා සහභාගී විය. 2025 වසරේ නවක පරිසර නියමුවන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතයි. පරිසර හිතකාමී පරිසරයට ආදරය කරන ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීම එහි අරමුණ බව විෂය භාර ගුරුතුමිය සඳහන් කළාය. තම න්‍යෂ්ටික පහසුකම් යලි පණ ගැන්වීමට දරන ඕනෑම උත්සාහයකට එක්සත් ජනපදය විසින් තවත් හමුදා ප්‍රහාරයක් එල්ල කරනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශයට පත් කරන ලදී. ඊශ්‍රායලය හා ඉරානය අතර සටන් විරාමයකට එළඹීමත් සමග ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි. යුද තත්ත්වයේ පවතින කාල සීමාවේ WTI වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 75ක් ඉක්ම වූ අතර සටන් විරාමයෙන් දිනකට පසු එය ඩොලර් 67ක සීමාව දක්වා පහත බැස තිබේ. මෙයින් පුවත් සමාප්ත වෙනවා. ඔබ සැමට සුබ දවසක්.